මම අද යන්න කියලා හිතුවා යාපනයේ ටවුන් එක වටේ ටිකක් ඇවිදින්න. යාපනයේ ටවුන් එක ඇවිදිනවා නම් හවස් වරුවේ තමයි යන්න හොඳම. දවල් වරුවේ ඇවිදින්න ටිකක් අමාරුයි. අවුවසෑර හින්දා අපිට ඇවිදින්න අමාරුයි. ඒ නිසා හවස යන එක තමයි ගොඩක් හොඳ. යාපනයේ ටවුන් එකේ අපිට ගොඩක් කරෝල වර්ග, හාල්මෑන්සු වර්ග, රතු ලූණු, වී ලූණු වගේ ගොඩක් දේවල් අපිට බලා ගන්න පුළුවන්. ගණන් අහනකොට නම් එච්චර ලොකු ගාණක් පේන්න නෑ හැබැයි. යාපනයේදී අපිට මිති ගන්න ඕන තරම් තැන් හම්බ වෙනවා. ඒ වුණාට මම ගත්තේ නාග විහාරේ ඉස්සරහම තැනක් තියෙනවා, මිදි විකුණන තැනක් තියෙනවා. මම එතනින් තමයි ගත්තේ. සාමාන්‍යයෙන් මිදි කිලෝ එකම රුපියල් 600ට වගේ ගන්න පුළුවන්. මිදි වර්ග දෙකක් තුනක් තියෙනවා කියලා එයා මට කිව්වා. ටිකක් අර ඇඹුල් ගතියක් තියෙන මිදි වර්ග නම් කිලෝ එක රුපියල් 600ට වගේ ගන්න පුළුවන්. පොඩි දාන්නද මිනිස් කුඩ දාන්න? පොඩි දාන්න. මම ඉරිදා දවසකත් යාපනයේ ටවුන් එකේ ගියා. ඉරිදා දවසට නම් යාපනයේ ටවුන් එක මේ වගේ තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. කඩවල් මුකුත් මාරින්නේ නැහැ. කඩවල් ඔක්කොම වගේ වහලා තමයි තිබ්බේ දානවා.